ඔන්න දුවේ පුතේ ඩේසි කියලා ආච්චි කෙනෙක් හිටියා. මේ ඩේසි ආච්චි දවසක් කෝච්චිය ගමනක් යන්න ස්ටේෂන් එකට ආවා. ඔන්න එතකොට ආච්චිට පොඩි බඩගින්නක් ආවා. ඉතින් ආච්චි බිස්කට් පැකට් එකක් ගන්න ආවා. ඉතින් බලන්නකෝ ආච්චිට උනන්දේ ආච්චි කාසියක් දාලා බිස්කට් පැකට් එක ගන්න යන්දී ආච්චිට බිස්කට් පැකට් එක ගන්න බැරි වෙනවා. ඉතින් ආච්චිට ගොඩාක් තරහ යනවා. ආච්චි ආයෙත් උත්සාහ කරනවා. ඒත් ආච්චිට බැරි වෙනවා. ආච්චි බැරිම තැන මේ මැෂින් එකට හොඳ පාරක් ගහනවා. ඔන්න ඉතින් ඩේසි ආච්චි එකපාරටම වැටෙනවා. හැබැයි ඔන්න බිස්කට් පැකට් එක නම් එළියට ඇවිල්ලා. දැන් ආච්චි ඒකත් අරගෙන ස්ටේෂන් එකට යනවා. ඔන්න දැන් ආච්චි බිස්කට් පැකට් එක කන්න පටන් ගන්නවා. හැබැයි ඔන්න එහා පැත්තේ හිටපු පිරිමි ළමයා මේ ආච්චිගේ බිස්කට් පැකට් එකෙන් බිස්කට් කනවා. ආච්චිට ඒකට ගොඩාක් තරහ යනවා. මෙහෙම තරහ ගිය ආච්චි බිස්කට් පැකට් එක එයා ළඟින් තියාගන්නවා. හැබැයි ඔන්න අර පිරිමි ළමයා එතනිනුත් අරගන්නවා බිස්කට් පැකට් එක. ආච්චිට දැන් තවත් කේන්ති යනවා. බැරිම තැන ආච්චි දැන් මේ පිරිමි ළමයට බනින්න පටන් ගන්නවා. මොකද මේ මනේ බිස්කට් පැකට් එක ගන්නේ? මොක ගොඩක් අමාරුවෙන් අරගත්තේ. හැබැයි ආච්චි බනින එක මේ පිරිමි ළමයට නම් ඇහෙන්නේ නැහැ. එයා ඉතින් ආයෙත් ආච්චිගේ බිස්කට් පැකට් එක අරගෙන කන්න යනවා. ඉතින් දැන් දෙන්න එක බිස්කට් එකට රණ්ඩු වෙනවා. දැන් මේ පිරිමි ළමයාට දුක හිතිලා ආච්චිට බිස්කට් එකේ භාගයක් දෙන්න යනවා. ඔන්න එතකොටම ආච්චිගේ කෝච්චියක් එනවා. හැබැයි ආච්චි මේ දුන්න බිස්කට් භාගෙත් පොඩි කරලා තරහෙන්ම කෝච්චියට නගින්න යනවා. දැන් ඔන්න ආච්චි එකපාරටම බෑග් එක අරිද්දි බෑග් එකේ බිස්කට් පැකට් එක දකිනවා. දැන් ආච්චි කල්පනා කරනවා මේක කොහොමද උනේ කියලා. ආච්චිට දැන් මේ උන දෙයට ගොඩාක් දුක හිතෙනවා. ආච්චි දුකෙන්ම ගමනේ යන්න පිටත් වෙනවා.